welcome back to my YouTube channel. ඉතින් ඔයාලට කොහොමද? ගොඩ දවසකින් තමයි මම vlog එක අරන් ආවේ. ඉතින් අපි මේ කොහෙද යන්නේ? අපි මේ යන්නේ high tea එකක් try කරන්න. ඉතින් අපි බලමු අපි කොහෙටද යන්නේ කියලා. එතකම් මාත් එක්ක දිගටම ඉන්න. ඔන්න ඉතින් අපි ආවා අපේ හොටෙල් එකට. අපි ආවේ අද ද පාරෝ හොටෙල් එකට. මේක තියෙන්නේ කොළඹ නුවර පාරේ අයිනමයි. ඉතින් ලොකේෂන් එක අපිට ටක් ගාලා දකින්න පේනවා. ඒ හින්දා මේ වැඩි හොයන්න කරන්න ඕනේ නැහැ. high tea time එක තිබ්බේ 4 ඉඳලා 6 වෙනකන්. අපි කොහොම හරි 4ට විනාඩි 5ක් විතර තියදී තමයි එතෙන්ට ගියේ. ඉතින් ඔය තියෙන හොටෙල් එකේ ඉස්සරහට පේන විදිහ ඉතින් මං කිව්වනේ පාර අයිනෙමයි තියෙන්නේ කියලා. ඉතින් මෙතන තමයි ලොකේෂන් එක. ඔයාලට ලේසියෙන්ම හොයාගන්න පුළුවන්. එහෙනම් ඉතින් අපි ඇතුළට ගිහිල්ලාම බලමු. මේකේ ඇත්තටම රිසර්වේෂන් දාලා තමයි කලින් එන්න ඕනේ. ඉතින් අපිට සීට් එක බුක් කරලා තිබ්බේ ඔන්න ඔතන තමයි. ඉතින් මේ high tea එකේ කෑම ජාති 50ක් වගේ තිබ්බ සාමාන්‍යයෙන්. ලොකු පොඩි කවුරුත් කැමති පැත්තක් තමයි ඉතින් මේ තියෙන්නේ. මේ තමයි ඩෙසර්ට් කෝන් එක. ඔයාලා නම් මතක නෑ. එක ජාතියේ කේක් තිබ්බා, ඩෝනට්ස් තිබ්බා. ඔය තියෙන්නේ පයිනැපල් අප්සයිඩ් කේක් එක. චොක්ලට් ස්ට්‍රෝබෙරි වොෆල් තිබ්බා. ඊළඟට අතන තියෙන්නේ ආප්ප, ඊළඟට චිකන්ස් ඒවල හදලා දෙනවා. ඊළඟට කොත්තුත් ඒවල අපිට හදලා දෙනවා. මෙතන තියෙන්නේ ඩ්‍රින්ක් වර්ග, ඔරේන්ජ්, බ්ලැක් කරන්ට්, ඒ වගේම ටී, කොෆි ඒ ඔක්කොම තියෙනවා. මේ පැත්තේ තමයි ෂෝටිස් අයිටම් තියෙන්නේ. රෝල්ස්, පැටිස්, egg burger, pizza, තව රොටි වලින් හදපු කේක් අයිටම්, ඊළඟට සෑන්ඩ්විචස් වර්ග. ඉතින් මේ පැත්තේ සයිඩ් එකේ
ඔය වගේ අයිටම් තමයි අපිට කන්න තියෙන්නේ. සියලු දෙනාටම අද අපේ හයිටි බුෆේ එකට ඔබ සියලු දෙනාම ආදරයෙන් පිළිගන්නවා. හයිටි බුෆේ එක ස්ටාර්ට් කරලා දෙන්නේ හැමෝටම සර්ව් කරලා යන කියලා ආදරයෙන් ආරාධනා කරනවා. බොක්ස් දාලා ඉවර දාලා කූල් එක තියෙන මේ හයිටි එක ස්ටාර්ට් කළේ ෂෝටිස් අයිටම් වලින්. ඒ දෙක පස්සේ ගමු මගේ ඉඩමනේ. පස්සේ ගමු ඉඩමනේ. තාවපත් කියලා ඉතින් අන්න එම යටි ප්ලේට් එකක් අරන් දෙන්නම්. අපි ඔය ටික ඉස්සෙල්ලාම ගත්තා. එහෙනම් අපි ඔය ටික try කරලා බලමු.
ගොඩක් අය ආවනම් දැන් අපේ අය වීඩියෝ එක දිග වෙන නිසා මම ටිකක් ස්පීඩ් කරා. දැන් මේ ඊළඟ රවුන්ඩ් එකේ ඒ කියන්නේ ඉස්සෙල්ලා චුට්ටයිනේ ගත්තේ. එහෙනම් දැන් ආයෙ ආවා අනිත් ටික try කරන්න. ඒකම තියෙන්නේ සෑන්ඩ්විචස් වගේ වර්ග තමයි එතන තියෙන්නේ.
එයාලගේ තියෙනවා කැරකිසින් කරන්න කැමති අයට ගිහිල්ලා කැරකිසින් කර හැකි ටේබල් වලින්. ඉතින් ඒ වගේ එකක් තියෙද්දි ඇත්තටම අර කන එකම නෙමෙයිනේ. ඒ වගේ දෙයක් තියෙද්දි අපිටත් අර එන්ජොයි කරන්න පුළුවන්. ඊට පස්සේ අපි ගියා ඩෙසර්ට් try කරන්න. ඉතින් ඒ වෙද්දිත් අපිට වැඩිය කන්නම බෑ. කන්න බෑ කියන්නේ දැන් අර ෂෝටිස් වර්ග කාලා ස්වීට් අයිටම් කනවා කියන එකත් එසේ දෙයක් නෙමෙයිනේ. ඉතින් අපි ටිකක් බෙදාගත්තා. බෙදාගෙන කන්න බෑ ඇත්තටම ඒවා පැණි රස වැඩිනේ. එතකොට කන්න අමාරුයි. අපි චොකලට් වර්ග විතරයි ගත්තේ. ඉතින් චොකලට් වර්ග වලින් ගත්තට අපිට අනිත් ඒවා try කරන්න බැරුව ගියා. ඇත්තටම මේ ඔය වෙලේ නම් මට කාවන්න බැරි වෙන්නේ. ඒක නම් මත්තයාගේ මොකක්ද වලන්තේ. ඒක තමයි කප්පිටිම කයින් බෑනේ අපරාධනේ. ඒ නිසා කෑවේ. ෆෘට් සැලඩ් try කරා. මොකද අරව පැණි රස වැඩිනේ කන්න අමාරුයි. ඒ හින්දා අපි සැලඩ් එක පොඩ්ඩක් try කරලා බැලුවා. ඒක නම් කන්න පුළුවන්. හොලක් නෑ. අර ඒවා පැණි රස වැඩි නැහැනේ. ඒ හින්දා ඒවා කන්න පුළුවන්. මම වලට කිව්වේ නෑනේ හයිටි එකට කොච්චර ගාණක් ඇඩ් වෙනවද කියලා. ඉතින් එක්කෙනෙක්ට 2850ක් තමයි හයිටි එකට ඇඩ් වෙන්නේ. 4 ඉඳලා 6 වෙනකන් ටයිම් එක තියෙනවා. ඉතින් ඕන තරම් ජාතිය ඕන තරම් කෑම තියෙනවා. අපිට try කරලා බලන්න. ඒ වගේම තමයි මේකේ මෙයාලගේ ස්ටාෆ් එක හරිම ෆ්‍රෙන්ඩ්ලි.
ඉතින් අද දවසේ අපි ගොඩක් සතුටු වුණා. ගොඩක් රස කෑම කෑවා. ඉතින් ඔයාලත් මේ වගේ හයිටි එකක් try කරන්න. ඒ වගේම තමයි ඔයාලා තාම මාව subscribe කරලා නැත්නම් මාව subscribe කරන්න. මේ වගේ වීඩියෝ බලන්න ඕනේ නම් ඒ වගේම අපි පොඩි ස්පෙෂල් එකක් තියෙනවා ආයෙමත් වීඩියෝ එකක